ආයිබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම. ඔන්න අදත් ඔයාලා වෙනුවෙන් කම්පැනි රිවිව් එකක් අරගෙන ආවා. ඉතින් අද ඔයාලට අරගෙන ආවේ හොටෙල් සෙක්ටර් එකේ තියෙන කම්පැනි එකක්. ඉතින් ඒ තමයි අපි හැමෝම දන්න සිට්‍රස් ලෙෂර් PLC සමාගම. ඔයාලා දන්නවා මේ අවුරුද්දේ පළවෙනි කාර්තුව අපේ රටේ ටුවරිසම් සෙක්ටර් එකට ඉතාමත් හොඳ කාලයක් බවට පත් වුණා. සංචාරකින් විශාල ප්‍රමාණයක් පහුගිය කාලේ ලංකාවට විසිට් කරා. ඉතින් එවන් පසුබිමක මට හිතුණා ෂෙයා මාකට් එකේ ලිස්ට් වෙලා තියෙන හොටෙල් සෙක්ටර් එකේ කම්පැනි එකක් ගැන රිවිව් එකක් ඔයාලා වෙනුවෙන් කරන්න. ඉතින් ඒක නිසා තමයි මම සිට්‍රස් ලෙෂර් PLC සමාගම මේ වෙනුවෙන් තෝරගන්න හිතුවේ. ඒ වගේම කිව්වොත් මම මේ වීඩියෝ එකේ ඇනලයිස් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 වර්ෂයේ පළමු කාර්තුවට අදාළ ඉන්ටීරියර් ෆයිනෑන්ෂල් රිපෝට් එක. කම්පැනි එකේ ටෙක්නිකල් chart එකට ගිහිල්ලා වැදගත් පොයින්ට්ස් ගොඩක් කතා කරන්න තියෙනවා. ඇත්තටම කිව්වොත් අද වීඩියෝ එකේ වැදගත්ම පොයින්ට්ස් ටික කතා කරන්න තියෙන්නේ ටෙක්නිකල් පාර්ට් එකේ. ඒක නිසා එක පොයින්ට් එකක්වත් මිස් කරගන්න නැතුව වීඩියෝ එක ඉවරනකම් බලන්න. රයිට් අපි යන් අද වීඩියෝ එකට. කම්පැනි එක ගැන පොඩි හැඳින්වීමක් කරොත් 1973 දී හොටෙල් රීෆ් කොම්බර් ලිමිටඩ් ලෙස මුලින්ම මේ සමාගම ආරම්භ කරලා තියෙන්නේ. පසු කාලිනව 2010 වර්ෂයේදී සිට්‍රස් ලෙෂර් PLC බවට රීබ්‍රෑන්ඩින් කරලා තියෙනවා. මේ කම්පැනි එකට ප්‍රධාන වශයෙන් ප්‍රොපර්ටිස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සිට්‍රස් හිට් කඩුව. හිට් කඩුව බීච් එක පැත්තේ ගිය ඕන කෙනෙක් මේ හොටෙල් එක දැකලා ඇති. දෙවෙනි එක තමයි සිට්‍රස් වස් කඩුව. මේ හොටෙල් එක පිහිටලා තියෙන්නේ බටහිර වෙරළ තීරයේ කළුතර ප්‍රදේශයේ. ඇත්තටම කිව්වොත් මේක 5 star හොටෙල් එකක්. ඊට පස්සේ The Steward by Citrus කියන හොටෙල් එකත් පවත්වාගෙන යන්නේ මෙයාලම තමයි. මේ තුන තමයි මෙයාලගේ ප්‍රධානම ප්‍රොපර්ටිස් තුන. ඊට අමතරව ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් වලට රෙස්ටුරන්ට් එකක් ඔපරේට් කරනවා කොළඹ ලෝටස් ටවල් එකේ. මේක මේගොල්ලෝ පටන් ගත්තේ ඇත්තටම කිව්වොත් 2023 වර්ෂයේ දෙසැම්බර් මාසේ Blue Orbit by Citrus කියන නමින් තමයි මේ රෙස්ටුරන්ට් එක ඔපරේට් වෙන්නේ. අවසාන වශයෙන් කිව්වොත් මේ කම්පැනි එකේ මුළු ෂෙයාර්ස් ප්‍රමාණයෙන් 72.5% පමණ හෝල් කරන්නේ ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැනි ලිමිටඩ් සමාගම. ඒක නිසා එයාලට තමයි මේකේ පරිපාලන බලය හිමි වෙන්නේ. දෙවෙනියට වැඩිම ෂෙයාර්ස් හෝල්ඩ් කරන්නේ අපි කවුරුත් දන්න වැලිබල් වන් සමාගම. අපි දැන් බලමු ඉන්කම් ස්ටේට් එක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. මම ඉස්සෙල්ලාම ඉන්කම් ස්ටේට්මන්ට් එකේ කම්පෙයාර් කරන්න යන්නේ 2025 වර්ෂයේ පළවෙනි කාර්තුවේ ෆිගර්ස් කොහොමද 2024 වර්ෂයේ පළවෙනි කාර්තුවේ ෆිගර්ස් එක්ක වෙනස් වෙලා තියෙන්නේ කියලා. රෙවෙනියු එක අඩු වෙලා තියෙනවා රුපියල් මිලියන 770 ඉඳලා රුපියල් මිලියන 707 දක්වා. ආසන්න වශයෙන් ගත්තොත් 108කින් පමණ අඩු වෙලා තියෙනවා. කොහොම වුණත් cost of sales රුපියල් මිලියන 226 ඉඳලා රුපියල් මිලියන 206 දක්වා අඩු කරගන්න සමාගම සමත් වෙලා තියෙනවා. නමුත් ඒක gross profit එක වැඩි කරන්න තරම් මගයක් නෙමෙයි. overall ගත්තම gross profit එක රුපියල් මිලියන 543 ඉඳලා රුපියල් මිලියන 500 දක්වා අඩු වෙලා තිනවා 108කින් පමණ. ඊට අමතරව ගත්තොත් අද ඔපරේටිං ඉන්කම් එකත් වැඩි වෙලා තියෙනවා රුපියල් මිලියන 18.2 ඉඳලා රුපියල් මිලියන 42.2 දක්වා. selling and marketing expenses සහ operating expenses කම්පැනි එක අඩු කරගෙන තියෙන බව පේන්න තියෙනවා. නමුත් මෙන්න මෙතන administrative expenses කියන ෆිගර් එක බලන්න. ඒක වැඩි වෙලා තියෙනවා රුපියල් මිලියන 142 ඉඳලා රුපියල් මිලියන 175 දක්වා. කොහොම වුණත් මේ කාර්තුවේ ඔපරේටින් ප්‍රොෆිට් එක 108කින් පමණ වැඩි කරගන්න සිට්‍රස් ලෙෂර් සමාගම සමත් වෙලා තියෙනවා. රුපියල් මිලියන 181 ඉඳලා රුපියල් මිලියන 196 දක්වා. ඒ වගේම ගත්තොත් ෆයිනෑන්ස් කොස්ට් එක අඩු කරගෙන තියෙනවා රුපියල් මිලියන 184 ඉඳලා රුපියල් මිලියන 94 දක්වා. ඒක ආසන්න වශයෙන් ගත්තොත් 149කින් පමණ පාත වැටලා තියෙනවා. ඒ වගේම ෆයිනෑන්ස් ඉන්කම් එකත් 3 ගුණයකින් පමණ වැඩි කරගන්න මෙම සමාගම සමත් වෙලා තියෙනවා රුපියල් මිලියන 2.5 ඉඳලා රුපියල් මිලියන 11.6 දක්වා. ඉතින් මේ කාර්තුවේ ෆයිනෑන්ස් කොස්ට් එකට සාපේක්ෂව අඩු කරගෙන ෆයිනෑන්ස් ඉන්කම් එක හොඳින් වැඩි කරගත්තා කියන්නේ ඇත්තටම මේ කම්පැනි එකට ෆයිනෑන්ෂලි හොඳ සයින් එකක්. ප්‍රොෆිට් බිෆෝර් ටැක්ස් එක රුපියල් මිලියන 138.3ක් විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. නමුත් ඉන්කම් ටැක්ස් එක බලන්න ඉන්කම් ටැක්ස් එක වැඩි වෙලා තියෙනවා
රුපියල් මිලියන 2.4 ඉඳලා රුපියල් මිලියන 44 දක්වා. ඒක නිසාම ඕවරෝල් පීරියඩ් එකට අදාළ ප්‍රොෆිට් එක සැලකිය යුතු විදියට අඩු වෙලා තියෙනවා රුපියල් මිලියන 94 දක්වා. නමුත් කලින් වසරට සාපේක්ෂව එයාගේ වර්ධනයක් තියෙනවා. මොකද රුපියල් මිලියන 84 ඉඳලා රුපියල් මිලියන 94 දක්වා මේ කාර්තුවේ ප්‍රොෆිට් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා හොටෙල් සෙක්ටර් එකට හොඳටම බලපෑමක් එල්ල වුණා පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ. මුලින්ම ඊස්ටර් සන්ඩේ ඇටැක් එක ආවා. ඊට පස්සේ කොරෝනා වසංගතය නිසා සංචාරණ සීමා ආවා. ඊට පස්සේ රටේ ඉකොනොමික් ක්‍රයිසිස් එක ඇති වුණා. එතනින් එහාට අරගලය ආවා. ඉතින් මේ හැම කාරණාවක් නිසාම හොටෙල් සෙක්ටර් එකට පහුගිය කාලෙම බැට කෑවා. ඒක නිසාම පහුගිය කාලාන්තරයක් තිස්සේ ලොස් එකක් තමයි මේ කම්පැනිස් වල අපිට බලා ගන්න තිබ්බේ. දැන් තමයි අපිට පොඩ්ඩක් හරි පේන්න තියෙන්නේ කලින් තිබ්බ ලොසස් කවර් කරගෙන ප්‍රොෆිට් පැත්තට එන බවක්. කොහොම වුණත් මේ පීරියඩ් එකට අදාළ ටෝටල් කම්ප්‍රිහෙන්සිව් ඉන්කම් එක සාපේක්ෂව අඩු වෙලා තියෙනවා රුපියල් මිලියන 702 ඉඳලා රුපියල් මිලියන 191 දක්වා. ඒක නිසා මේ EPS එකත් 7.23 ඉඳලා 0.04 දක්වා අඩු වෙලා තියෙනවා. මාර්තු 30න් අවසන් වන වර්ෂයට අදාළව ෆිගර්ස් ටිකක් අපි පොඩ්ඩක් බලමු. ඒකෙත් අපිට ලොස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් මිලියන 304ක. නමුත් ඒ ලොස් එක සාපේක්ෂව 164කින් පමණ අඩු කරගෙන තියෙනවා 2024ට සාපේක්ෂව. රුපියල් මිලියන 846ක් ලෙස තිබුණ ලොස් එක රුපියල් මිලියන 304 දක්වා අඩු කරගෙන තියෙනවා. ඊයේකට අදාළ EPS එක බැලුවොත් ඇත්තටම earning එකක් නෙමෙයි තියෙන්නේ එතන ලොස් එකක්. ඒක ඍණ 2.52 ඉඳලා ඍණ 0.43 දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ අපිට මේ වෙලාවේ පැහැදිලිව පේන්න තියෙනවා මෙයාලා ලොසස් කවර් කරගෙන බ්‍රේක් ඉවන් පොයින්ට් එක පැත්තට එන බවක්. දැන් ටුවරිසම් හැදීගෙන එන හින්දා සහ රටේ ආර්ථිකයත් යම් විදියකින් ස්ථාවර තියෙන නිසා ඉස්සරහට මෙයාලගේ ප්‍රොෆිට් පැත්තට එන බවක් අනිවාර්යෙන්ම අපිට පේන්න තියෙයි. අපි දැන් බැලන්ස් ෂීට් එකට ගිහිල්ලා බලමු මේකේ ෆිගර්ස් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. non current assets රුපියල් බිලියන 10.2 ඉඳලා රුපියල් බිලියන 10.4 දක්වා යම් තරමකින් වැඩි වෙලා තියෙනවා. නමුත් කරන්ට් ඇසට්ස් රුපියල් මිලියන 582 ඉඳලා රුපියල් මිලියන 410 දක්වා අඩු වෙලා තියෙනවා. කොහොම වුණත් ටෝටල් ඇසට්ස් වල පොඩි වැඩිවීමක් අපිට බලා ගන්න පුළුවන් රුපියල් බිලියන 10.8 ඉඳලා රුපියල් බිලියන 10.9 දක්වා. ටෝටල් ඉක්විටි ෆිගර් එක ඕල්මෝස්ට් ඩබල් වෙලා තියෙනවා රුපියල් බිලියන 2.7 ඉඳලා රුපියල් බිලියන 5 දක්වා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ ස්ටේටඩ් කැපිටල් එක ලොකු වර්ධනයක් අපිට බලා ගන්න පුළුවන් රුපියල් බිලියන 3.2 ඉඳලා රුපියල් බිලියන 4.8 දක්වා. ඒ වගේම non controlling interest එක රුපියල් මිලියන 943 ඉඳලා රුපියල් බිලියන 2.1 දක්වා වැඩි වෙලා තියෙනවා. කම්පැනි එකේ liabilities ගැන බැලුවොත් current liabilities සෑහෙන දුරට අඩු කරගෙන තියෙනවා රුපියල් බිලියන 4 ඉඳලා රුපියල් බිලියන 1.6 දක්වා. ඔයාලට පේනවා මෙතන trade and other payables ඒ වගේම loans and borrowings වලට තියෙන interest එක 2024 වර්ෂයට සාපේක්ෂව අඩු කරගෙන තියෙනවා. ඒ වගේම lease liability එකත් ගොඩක් දුරට අඩු කරගෙන තියෙනවා රුපියල් මිලියන 86 ඉඳලා රුපියල් මිලියන 4 දක්වා. කොහොම වුණත් non current liabilities වල අපිට පොඩි වැඩිවීමක් බලා ගන්න පුළුවන් රුපියල් බිලියන 4 ඉඳලා රුපියල් බිලියන 4.1 දක්වා. කම්පැනි එකේ net asset value එක සටහන් වෙන්නේ රුපියල් 4.8ක් විදියට. වීඩියෝ එක කරන වෙලාවේ share price එක සටහන් වෙන්නේ රුපියල් 3.90ක් විදියට. net asset value එකට වඩා අඩු price එකක තමයි share එක මේ වෙලාවේ trade වෙන්නේ. තරමක් under value අවස්ථාවක තමයි share එක මේ වෙලාවේ තියෙන්නේ. right අපි දැන් බලමු cash flow statement එකට මොකද වෙලා තියෙන්නේ කියලා. operating activities වලින් cash outflow එකක් තියෙන්නේ රුපියල් බිලියන 1.4ක. කලින් වර්ෂයේ නම් රුපියල් මිලියන 303ක cash inflow එකක් තිබිලා තියෙන්නේ operation activities වලින්. investing activities වලින් රුපියල් මිලියන 699ක cash inflow එකක් තියෙනවා. ඒක කලින් වර්ෂයට සාපේක්ෂව සෑහෙන ලොකු වර්ධනයක්. මොකද ගිය අවුරුද්දේ පළවෙනි කාර්තුවේ රුපියල් මිලියන 35ක cash outflow එකක් තමයි investing activities වලින් තිබිලා තියෙන්නේ. ෆයිනන්ස් ඇක්ටිවිටීස් වලුත් රුපියල් මිලියන 966ක කෑෂ් ඉන්ෆ්ලෝ එකක් තියෙනවා. කලින් වර්ෂයේ ඒක සටහන් වෙලා තියෙන්නේ රුපියල් මිලියන 241ක කෑෂ් අවුට්ෆ්ලෝ එකක් විදියට.
කොහොම වුණත් ඕවරෝල් පීරියඩ් එකට අදාළව රුපියල් මිලියන 61ක කෑෂ් අවුට්ෆ්ලෝ එකක් තියෙන්නේ. ඒකට හේතුව තමයි ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් වලින් සහ ෆයිනෑන්ස් ඇක්ටිවිටීස් වලින් කෑෂ් ජෙනරේට් කරලා තිබ්බත් ඔපරේටිං ඇක්ටිවිටීස් වලින් ලොකු කෑෂ් ප්‍රමාණයක් එළියට ගිහින් තියෙනවා රුපියල් බිලියන 1.4ක. ඒක නිසා තමයි මෙතන නෙගටිව් ෆිගර් එකක් අපිට පේන්න තියෙන්නේ. 2024 වර්ෂයේ පළමු කාර්තුවේ ගත්තොත් රුපියල් මිලියන 274ක කෑෂ් ප්‍රමාණයක් එළියට ගිහින් තියෙනවා. මේ වසර ගත්තාම 2024 වර්ෂයට සාපේක්ෂව කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකේ යම්කිසි වර්ධනයක් අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු කම්පැනි එකේ ටෙක්නිකල් chart එක පහුගිය කාලේ මූව් වෙලා තියෙන්නේ කොහොමද කියලා. මම ඉස්සෙල්ලාම යනවා මේකේ weekly chart එකට. weekly chart එකට ගිය ගමන් අපිට පේන්න තියෙනවා මෙන්න මේ වගේ descending triangle එකක් හැදිලා තියෙනවා කියලා. ඔයාලට පේනවා 2019 වර්ෂයේ ඉඳලා 2025 වර්ෂයේ මේ දක්වාම මේ විදියට lower highs හදලා තියෙනවා කියලා මේ ෂෙයාර් එක. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් ප්‍රයිස් එක රුපියල් 4 ආසන්නයේ මේ විදියට flat support zone එකක් හදලා තියෙනවා කියලා. අන්තිම මාස 4ෙත් මේ ෂෙයාර් එක ගත්තොත් රුපියල් 4 ආසන්නයේ support වෙලා තියෙන බවක් අපිට පේන්න තියෙනවා. ඉතින් අවුරුදු 5ක් විතර තිස්සේ ඉඳන් හැදුන පැටර්න් එකක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සපෝට් zone එකෙන් පල්ලෙහාට ප්‍රයිස් එක වැටෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි මම දකින විදියට. මොකද මම එහෙම කියන්නේ හේතුව තමයි මේ වගේ හොටෙල් කම්පැනිස් හොඳටම සෆර් වුණා කොරෝනා වසංගතයේ තිබ්බ කාලේ සහ 2022 ඉකොනොමික් ක්‍රයිසිස් එක ඇති වුණ වෙලාවේ. ඉතින් ඒ කාලෙත් අපිට බලා ගන්න පුළුවන් ප්‍රයිස් එක මෙන්න මේ සපෝට් zone එකට රෙස්පෙක්ට් කරලා තියෙනවා කියලා. වීක්ලි RSI එක සටහන් වෙන්නේ 42ක් විදියට. තරමක් අඩු වගේ එක තමයි මේ වෙනකොට තියෙන්නේ. කොහොම වුණත් වීක්ලි chart එකේ අපි බලන ප්‍රධාන moving average දෙකටම පහළින් තමයි price එක තියෙන්නේ. 50 period simple moving average එක සහ මේ රතු පාටින් තියෙන 200 period simple moving average එක. තවම මේ share එකේ upward momentum එකක් අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. මේ share එකේ price එක ඉහළ යන්න නම් මෙන්න මේ නිල් පාටින් තියෙන මල්ටි ඉයර් ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරලා ප්‍රයිස් එක ඉහළට ගමන් කරන්න ඕනේ ලොකු වොලියුම් එකක් එක්ක. ඉතින් ඔයාලා වොච් එකේ ඉන්න ඉස්සරහට මේ හරිය හොඳ වොලියුම් එකක් එක්ක බුලිෂ් එන්ගල්ෆින් කැනල් එකක් හදලා මෙන්න මේ මල්ටි ඉයර් ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරනවාද කියලා. එහෙම වුණොත් ප්‍රයිස් එක පැහැදිලිවම උඩට යන්න පුළුවන්. මම දැන් මේකේ ඩේලි chart එකට පොඩ්ඩක් යනවා. ඩේලි chart එකේ නම් මට ලොකුවට පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඩේලි chart එකෙත් අපි බලන ප්‍රධාන moving average දෙකටම පහළින් තමයි මේ වෙලාවේ price එක තියෙන්නේ. ඒ වගේම අපිට පේන්න තියෙනවා මෙන්න මේ zone එකේ price එක හොඳට support වෙනවා කියලා. ඉස්සරහට එන්න තියෙන financial report එක හොඳ වෙලා මෙන්න මේ trend line එක break කරගන්න පුළුවන් වුණොත් පැහැදිලිවම මෙන්න මේ local high එක පැත්තට price එක ගමන් කරන්න පුළුවන්. එහෙම වුණොත් ප්‍රයිස් එක මේ විදියට රුපියල් 5.60 ආසන්නයට යන්න ලොකු chance එකක් තියෙනවා. කොහොම හරි ප්‍රයිස් එක 5.60 කියන level එක reach කරොත් දැන් තියෙන තැන ඉඳලා 143ක පමණ gain එකක් අපිට ගන්න පුළුවන් වෙනවා. ඉතින් අවසාන වශයෙන් කිව්වොත් මම මෙතනදී කිසිම buy recommendation එකක් නෙමෙයි ඔයාලට දුන්නේ. මට කිසිම financial license එකක් නැහැ මෙහෙම recommendations දෙන්න. අනික මම ඒ වගේ මාකට් එක මැනිපියුලේට් කරන කෙනෙක් නෙමෙයි. channel එකේ කතා කරන හැමදේම educational content විතරයි. ඉතින් අවසාන වශයෙන් Citrus Leisure company එක ගැන කෙටියෙන් කිව්වොත් මෙයාලා losses cover කරගෙන profit පැත්තට එන බවක් අපිට පේන්න තියෙනවා. ඒ වගේම net asset value එකට 15ක තමයි මේ වෙලාවේ share price එක තියෙන්නේ. technically බැලුවත් දැන් මාස කිහිපයක් තිස්සේ price එක හොඳින් support වෙන බවක් අපිට පේන්න තියෙනවා. ඉතින් මාකට් එක මේ දවස්වල හොඳටම ඕවර්හීට් වෙලා තියෙන්නේ. හැම දවසකම වගේ all time high එකක් හදනවා. හොටෙල් සෙක්ටර් එකේ සහ කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකේ ෂෙයාර්ස් කීපයක් කරෙන්න අනිත් හැම ෂෙයා එකක්ම සෑහෙන්න අප් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම ලොකුවට ගියේ නැති ෂෙයා එකක් ගැන තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනුවත් කරේ. එහෙනම් අදට මම වීඩියෝ එකෙන් සමු ගන්නවා. ආයෙත් දවසක මේ වගේ කම්පැනි රිවිව් එකක් ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නම්. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මම පසිදු ජයෂා.